සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම. ඉතින් ඊයේ දිනේ නිමාවන විට කඩුළු 9ක් දැවී ලකුණු 484ක් ලබාගෙන සිටි බංගලාදේශයේ ඉතිරි කඩුල්ල දවා ගැනීමට අද උදෑසන පළමු අර්ධයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව බංගලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් ලබා ගැනීමට සමත් වුණා. තම පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 4ක් දැවී ලකුණු 368ක් ලබාගෙන සිටින්නේ බංගලාදේශයට වඩා ලකුණු 127ක් පසුපසින් සිටයි. ඉතින් අද ලහිරු උදාර සමග පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කිරීමට පැමිණියා. ලහිරු උදාරගේ පළමු ටෙස්ට් තරගය අදයි. ඒ වගේම අද සුවිශේෂී දිනයක්. ඒ වසර 30කට පසු ඒ කියන්නේ ටෙස්ට් තරග 268කට පසුව තමයි දකුණත් පිතිකරුවන් දෙදෙනෙක් ඉනිම ආරම්භ කරන්නේ. ඉතින් මීට පෙර 1995 දී චන්දිකා හතුරුසිංහ සමග රොෂාන් මහනාම ඉනිම ආරම්භ කරා දකුණත් පිතිකරුවන් විදිහට ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු ලබා ගැනීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 86ට කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. මිලාන් රත්නායක ලකුණු 39ට කඩුළු 3කුත්, තරිඳු රත්නායක ලකුණු 196ට කඩුළු 3කුත් දවා ගැනීමට සමත් වුණා. පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමේදී තම තුන්වෙනි ශතකය වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා. පැතුම් නිස්සංක ලකුණු 187ක් ලබා ගත්තා. පන්දු 256ක් වැය කරමින් ඔහුගේ ඉනිමට 4 පහර 23ක් සහ 1 6 පහරක් ඇතුළත් වුණා. ඒ වගේ ශ්‍රී ලංකාව තුළ ලබාගත් පළමු ශතකය ලෙස ඔහු අද ලබාගත් ශතකය වාර්තා වෙනවා. තම පළමු තරගයේ ක්‍රීඩා කරන ලහිරු උදාරට ලබාගත හැකි වූයේ ලකුණු 29ක් පමණයි. ඔහු පන්දු 34ක් වැය කරමින් ලකුණු 29ක් ලබාගත්තා. 4 පහර 6ක් සමගින් දිනේෂ් චන්දිමාල් ලකුණු 54යි පන්දු 119කින් ඔහුගේ ඉනිමට 4 පහර 4ක් ඇතුළත්. ඇන්ජලෝ මැතිව්ස් අද තම අවසන් ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරනවා. ඉතින් ඔහු ලබාගත්තේ ලකුණු 39ක් පමණයි පන්දු 69ක් වැය කරමින් ඔහුගේ ඉනිමට 4 පහර 3ක් සහ 1 6 පහරක් ඇතුළත් වුණා. කමිදු මෙන්ඩිස් ලකුණු 37යි පන්දු 56කින් ඔහුගේ ඉනිමට 4 පහර 4ක් ඇතුළත්. දනංජය සිල්වා ලකුණු 17යි පන්දු 26කින් ඔහුගේ ඉනිමට 4 පහර 2ක් ඇතුළත්. ඒ වගේම දනංජය සිල්වා සමග කමිදු මෙන්ඩිස් නොදෙවී ක්‍රීඩා කරනවා අද දිනේ අවසන් වන විට. ඉතින් බංගලාදේශය වෙනුවෙන් කඩුළු ලබා ගැනීමේදී මහමුත් ලකුණු 49ට එක් කඩුල්ලකුත්, ඉස්ලාම් ලකුණු 126ට එක් කඩුල්ලකුත්, හසන් ලකුණු 86ට එක් කඩුල්ලකුත්, මොමිනුල් හක් ලකුණු 24ට එක් කඩුල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. ඉතින් දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 127ක් පසුපසින් සිටින්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුළු 6ක් අත්‍යතිව තිබෙනවා. හෙට තරගයේ 4 වෙනි දිනයයි. හෙට දිනේ තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.